වෙලාවකවත් අපි සටන් විරාමයකට ගිහිල්ලා නැහැ. දැන් සටන් විරාමයට යන්නත් බෑ. යන්න වෙලාවකුත් නැහැ. දැනුත් පුළුවන් හැබැයි දවස් මේ 5 වුණත් දෙයියන්ගේ නාමයෙන් මේ සිවිල් වැසියෝ ටික නිදහස් කරලා තමන්ගේ තුවක්කුව බිම තියලා අපේ හමුදාවට යටත් වෙන්න තාමත් ඔවුන්ට පුළුවන්කම ඉඩ අපි දීලා තියෙනවායි කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. කවුරු ආවත් මොන නිරීක්ෂකයා ආවත් මොන විශේෂ නියෝජිතයෝ ආවත් අපි උන්ට කියන්නේ ඇහැ ඇරලා බලන්න වෙන සත්‍යයට මුණ දෙන්න අනුන් කියන LTT ත්‍රස්තවාදීන් ගේ හිතවතුන් සහ ඔවුන් කියන බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතුව කියලා. එක ඈකින් එක කෝණයකින් බලන්න කියන එක විතරයි අපිට උන්ට කියන්න දෙන්න. මේ ඇත්ත තේරුම් ගන්න ඕන මේ වෙලාවේ. ත්‍රස්තවාදයට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ත්‍රස්තවාදයට ඉඩ දුන්නොත් ඒක මේ රටට කරන අපරාධයක් පමණක් නෙවෙයි මුළු ලෝකයටම කරන ඛේද වාචකයක් වේවි කියලා තමයි අපි පැහැදිලිව ඔවුන්ට කියන්නේ. ඒකින්ද මගේ ජනතාව රැක ගැනීම මගේ වගකීමක් කියන එකත් මම කිව්වා. මට වඩා එක්කම දෙන්න විදියක් නැහැ. ඔහේ හරි ඉඳලා එන මිනිහෙකුට ඇඹිලිපිටිය මහවැලි බුද්ධි මණ්ඩපය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය. ඩී රාජපක්ෂ මහතාගේ 104 වන ජන්මදින සැමරුම වෙනුවෙන් මහවැලි බුද්ධි මණ්ඩපය ජනතා අයිතියට පැවරෙන දිවංගත ඩී රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව යමින් වලවේ උරුමය සංවර්ධන ව්‍යාපෘතියේ වලවේ වම් ඉවුර සංවර්ධන වැඩසටහනද මීට සමගාමීව ක්‍රියාත්මක විය. චන්ද්‍රිකාවේව ප්‍රතිසංස්කරණය කිරීම මේ යටතේ ආරම්භ විය. මේ අවුරුදු 50 ඇතුළත වලවේ වම සහ දකුණ සංවර්ධන ව්‍යාපෘතිය අවසන්. කෘෂි කර්මාන්තය සඳහා යොදා දුන් ඉඩම් ප්‍රමාණය අති විශාලයි. ඉන් ඔබට ගෙන යන සංවර්ධනයක් තමයි ඩී රාජපක්ෂ මැතිතුමාගේ දරුවන් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් අපටත් උරුම වෙලා තියෙනවා. අන්නේ සඳහා අවශ්‍ය සියලු පියවර මේ අවුරුදු 3ක කෙටි කාලයක් ඇතුළත අපි අරගෙන තියෙනවා. මෙහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි අධිකාරිය යටතේ සංවර්ධනය ව්‍යාපාරයක් වගේම මේ වන විට එහි විශාල සංවර්ධන වැඩ කොටසක් අවසන් කරලා තිබෙනවා. වලවේ ව්‍යාපාර 1997 මේ ආරම්භ කර විශේෂයෙන්ම මෑත සංවර්ධන වැඩ කොටස 2008 වෙන විට අධීර 2කින් අවසන් වුණා. මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 1200කට වැඩි මුදලක් අපි වැය කරලා තිබෙනවා ජපන් රජයේ ණය ආධාර සහ අපේ දේශීය අරමුදල් විදිහට. රුපියල් කෝටි 1200කට වැඩි මුදලක් වැය කරලා මේ කරන ලද මහා සංවර්ධන ව්‍යාපෘතිය තුල නව වැව් 69ක් අලුතෙන් ඉදිරි කරලා තියෙනවා අලුත් වැව්. මේ වන විට ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදු වී ඇති දෙවැන්ත සංවර්ධනයට ස්තුතිය පළ කළ ශිෂ්‍යාවක්. ආදරණීය ජනාධිපතිතුමනි, අපිට රටක් තිබෙනවා. ඒ රටේ අනාගතය ගැන අපිට පැහැදිලි දැක්මක් තිබෙනවා. ඒ පැහැදිලි දැක්මට අවශ්‍ය කරන වීරෝදාර නායකත්වයක් වර්තමානයේ අප සතුව තිබෙනවා. හෙට දවස ගැන අභිමාණයෙන් සතුටින් කතා කරන්න මේ කරුණු කාරණාම ප්‍රමාණවත්. ජනාධිපති පියාණෙනි, ශ්‍රීමත් ජනපතිතුමනි, අපට හැකියාව ලැබෙවි හෙට දවස පිළිබඳව පැහැදිලි දැක්මක් ඇතුව පැහැදිලි අනාගතයක් පිළිබඳව කතා කරන්න. වර්තමානයේ ඉපදෙන්න බලාගෙන ඉන්න පුංචි බිලින්දගේ ඉඳලා අනාගතේ හෙට දවස බාර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපි හැමෝටම හෙට දවස ගැන කතා කරන්න අභිමාණයෙන් යුතුව ඒ දිහා hina වෙලා බලන්න හැකියාව. ජනාධිපතිතුමාගේ මෙහෙවර අගයමින් ඇඹිලිපිටිය ජනතාව වෙනුවෙන් අමාත්‍ය ජයතිස්ස රණවීර මහතා ජනාධිපතිතුමා වෙත විශේෂ උපහාර තිලනයක් පිළිගැන්විය. වලවේ වම්යුර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම්ලාභීන් වෙත ඉඩම් හිමිකම් ප්‍රදානයද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝපිත ස්වාමීන් වහන්සේද WD ජයසේනවිරත්න පවිත්‍ර වන්‍යාරච්චි ජයතිස්ස රණවීර ජගත් පුෂ්ප කුමාර මහින්ද අමරවීර යන අමාත්‍යවරුද පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයෝද සහභාගී වූහ.